අපි හැමෝම දන්නව ශ්‍රී ලංකාව කියන්නේ ලොකු රටවල් වල බොහෝ ප්‍රාන්තවලට වඩා කුඩා රටක්. එසේ වුණත් ලංකාව තරු අතර තම නම ලියා තිබෙන බව ඔබ දන්නවද? 2019 දී කිලෝග්‍රෑම් එකකට වඩා මදක් බර ඇති කුඩා පෙට්ටියක් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් පෘථිවි කක්ෂයට එකතු කරා. මේ නිකම්ම පෙට්ටියක් නොවේ. එය රාවණ වන් නම් වුණා. ඒ තමයි ශ්‍රී ලංකාවේ අපේ පළමු චන්ද්‍රිකාව. ඒ ගෝලීය අභ්‍යවකාශ යුගයට අපගේ පිවිසුම සනිටුවන් කරපු ඓතිහාසික අවස්ථාවක්. ඒ කුඩාම ජාතීන්ට පවා විශාල සිහින දැකිය හැකි බව ඔප්පු කරමින්. නමුත් ඒ සිදු වුණේ කෙසේද? කළ නොහැකි යයි සිදූ එම දේ කළ හැකි බවට පත් කරේ කවුද? හොඳයි එහෙනම් අපි සොයා බලමු මේ මෙහෙයුම පිටුපස සිටි විශේෂඥයින් කවුද කියලා. මේ කතාව ආරම්භ වන්නේ ආතසී ක්ලාක් නවීන තාක්ෂණ ආයතනයෙන්. දුලානි චාමිකා සහ තරඳු දයාරත්න කියන තරුණ ශ්‍රී ලාංකික ඉංජිනේරුවන් දෙදෙනෙක් ජපානයේ බර්ඩ්ස් ව්‍යාපෘතිය සඳහා විශාල වශයෙන් වෙහෙසමින් සිටියා. ඒ බෙනින් ඉන්දුනීසියාව ජපානය සහ ශ්‍රී ලංකාව යන රටවලට සිසුන් සම්බන්ධ වූ සහයෝගිතා මුලපිරීමක්. ඔවුන්ගේ අරමුණ වුණේ ප්‍රමාණවත් සම්පත් සහ අත්දැකීම් නොතිබුණත් නැනෝ චන්ද්‍රිකාවක් නිර්මාණය කිරීමයි. ඉතින් මෙහි අවසාන ප්‍රතිඵලය වුණේ මොකක්ද ඔබ දන්නවද? ඒ තමයි රාවණ වන්. ඒ රූබික් ගණකයකට වඩා විශාල නොවන නමුත් ගොඩක් ලොකු පොටෙන්ෂල් එකකින් පිරුණු කියුබ් සෙට් එකක්. නමුත් මෙහි පුදුම සහගත දේ නම් මෙම ඉංජිනේරුවන් තම ජීවිතයේ කිසිම දිනක චන්ද්‍රිකාවක් දැක තිබුණේවත් නැහැ. ඔවුන් සියල්ල ඉගෙන ගත්තේ තම රැකියාව තුළදීමයි. ඉලෙක්ට්‍රොනික්ස් වල සිට කක්ෂයේ යාන්ත්‍රණය දක්වා වූ සියලුම දේවල් ඔවුන් සිදු කළේ තම අතින්මයි. ඒ සමගම ශ්‍රී ලංකාවේ පළමු අභ්‍යවකාශ යානය බිහි වුණා. ඇත්තෙන්ම කිව්වොත් චන්ද්‍රිකාවක් හදන එක පහසුයි. නමුත් වඩාත් අපහසුම දේ තමයි එය පෘථිවි කක්ෂයට ඇතුළත් කරන එක. ඒක වෙනම කතාවක්. ඔබ දන්නවද ශ්‍රී ලංකාවේ පළමු චන්ද්‍රිකාව කෙලින්ම අභ්‍යවකාශයට දියත් කරේ නැහැ. ඒ පෘථිවි කක්ෂයට මුදාහරින්න පෙර ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ නැවතුමක් ලබාගෙන තිබුණා. 2019 අප්‍රේල් 17 වන දින රාවණ 1 නාසාහි වොලොප්ස් ගුවන් මධ්‍යස්ථානයේදී සිග්නස් NG-11 අභ්‍යවකාශ යානයට පටවනු ලැබුවා. හින්දින දෙකකට පසු ඒ ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයට ළඟා වුණා. ඒ වෙත ගෙනෙනු ලැබුවේ පෘථිවියේ සිට ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ වෙත භාණ්ඩ ප්‍රවාහනය කරන අභ්‍යවකාශ යානාවක් විසින්. එහිදී 2019 ජුනි 19 වන දින ගගනගාමීන් විසින් එය ඉතා ප්‍රවේශම් සහිතව කක්ෂගත කළා. එම මොහොතේ සිට රාවණ 1 මිනිත්තු 90කට වරක් පෘථිවිය වටා කක්ෂගත වෙමින් ශ්‍රී ලංකාවට සංඥා යැවීම ආරම්භ කළා. බොහෝ දෙනෙක් නොදන්නා දෙයක් නම් රාවණ 1 ශ්‍රී ලංකාව විසින් කෙලින්ම දියත් කරපු එකක් නොවෙයි. එය ඇමරිකානු රොකට්ටුවක නැගී පසුව ජපන් ගගනගාමීන් විසින් කක්ෂගත කරන ලද එකක්. එසේ වුවත් එහි බඳ කොටසේ සිංහ කොඩිය ආඩම්බරයෙන් යුතුව රැගෙන ගියා. කක්ෂගත වූ පසුව රාවණ 1 පෘථිවියට සංඥා යැවීම ආරම්භ කළා. නමුත් ඒ පෘථිවි කක්ෂයේ ඉඳන් ඇත්තටම සිදු කළේ කුමක්ද? හල්ලේ තබාගත හැකි තරම් කුඩා චන්ද්‍රිකාවකට ඇත්තටම කළ හැක්කේ කුමක්ද? මතක තබා ගන්න ඔබ හිතනවාට වඩා බොහෝ දේ ඊට සිදු කරන්නට පුළුවන්. මෙම රාවණ 1 නිර්මාණය කර තිබුණේ ප්‍රධාන කාර්යයන් 3ක් සඳහා. එනම් පොළවේ අඩු විභේදන ඡායාරූප ලබා ගැනීම, හැම්ගුවන් විදුලිය හරහා අඩපණවිඩ සම්ප්‍රේෂණය කිරීම සහ අනාගත චන්ද්‍රිකා ස්ථායීකරණයට උපකාරී වන පාලන පද්ධති පරීක්ෂා කිරීමයි. නවීන චන්ද්‍රිකාවලට සාපේක්ෂව වේ හැකියාව මධ්‍යස්ථ වුවත් ඒ ඉතා වටිනා ඉගෙනුම් මෙවලමක් ලෙස හඳුන්වන්නට පුළුවන්. රාවණ 1 චන්ද්‍රිකාවේ කැමරාවට කළු සුදු රූප පමණක් ගත හැකි වූ අතර එක් ඡායාරූපයක් සැකසීමට ඊට පැය ගණනාවක් ගත වුණා. නමුත් ශ්‍රී ලාංකිකයින්ට අභ්‍යවකාශයෙන් තම මාතෘභූමියේ ඡායාරූපයක් දැකීම සැබෑ වූ හීනයක් වගේ. රාවණ 1 කුඩා වෙන්න පුළුවන්. නමුත් එහි බලපෑම නම් සුළුපටු එකක් නොවේ. ලංකාවේ ආඩම්බරයේ රැගෙන කක්ෂගත වූ මේ චන්ද්‍රිකාව රාවණ වන් ලෙස නම් කරේ ඇයි? රාවණ කියන නාමය රාමායනයේ පැහැදිලිව සටහන් වී තිබෙනවා. රාමායනයේ රාවණ යනුවෙන් හඳුන්වන්නේ ශ්‍රී ලංකාද්වීපයේ විසූ හෙළයක්කයින්ගේ මහා බලවත් රජ කෙනෙක්. නමුත් ශ්‍රී ලාංකික සංස්කෘතියේ නම් රාවණ කියන්නේ මහත් ගරු බුහුමනට ලක් වූ වඩාත් සංකීර්ණ බලවත් පාලකයෙක්. පාලකයෙක් නොවේ මහා විද්වතෙක් සහ අභියෝගයේ සංකේතයක් බඳු වීරයෙක්. මේ චන්ද්‍රිකාව ඔහුගේ නමින් නම් කිරීමෙන් කණ්ඩායම අදහස් කළේ විවාදාත්මක චරිතයකට නැවත පණ ලබා දී ශක්තිය නවෝත්පාදනය සහ ඔරොත්තු දීමේ සංකේතයක් ලෙස ඔහුව නැවත නිර්වචනය කිරීමටයි.
එසේ වුණත් රාවණ කියන නම විවාදයක් ඇති කිරීමට හේතු වුණා. සමහරු ප්‍රශ්න කළේ ශ්‍රී ලංකාවේ පළමු චන්ද්‍රිකාව මිත්‍යා කතාවක දුෂ්ටයෙකුගේ නමින් නම් කරේ ඇයිද යන්නයි. නමුත් ඇතමෙක් ඒ දුටුවේ ධෛර්ය සම්පන්න සහ නිර්භීත ක්‍රියාවක් ලෙසයි. ඒ වගේ මේ විද්‍යාව සහ ශ්‍රී ලාංකීය අනන්‍යතාවයේ එක්කිරීමේ ක්‍රමයක් ලෙසත් ඇතමුන් නිර්වචනය කරා. දැන් ඔබට ඇතිවෙන ප්‍රශ්නය තමයි රාවණ එක චන්ද්‍රිකාව මේ මොහොතේදී ක්‍රියාත්මකව පවතිනවාද යන්නයි. අවාසනාවකට 2019 ජුනි මාස 19 වෙනිදා කක්ෂගත කරපු රාවණ එක වැනි නැනෝ චන්ද්‍රිකාවල ආයු කාලය ඉතා කෙටි. මොකද එවැනි කුඩා චන්ද්‍රිකාවකට කක්ෂයේ නොපිරිහි පවත්වාගෙන යන ගමන් බොහෝ කාලයක් පුරාවට sannivedana කටයුතු කිරීමට ප්‍රමාණවත් බලයක් නැහැ. 2025 ජුලි 1 වෙනිදා වෙනකොටත් ආතර් සී ක්ලාක් විද්‍යායතනයෙන් මේ චන්ද්‍රිකාව මේ මොහොතේ සක්‍රියව පවතින බවට කිසිම සනාථ කිරීමක් නැහැ. මේ වගේ නැනෝ චන්ද්‍රිකා වායුගෝලීය ඇදීමට ලක්ව කක්ෂය පිරිහි අවසානයේ නැවත පෘථිවිය වෙත ගැටී වායුගෝලය තුලම ගිනිගෙන විනාශ වෙන්නට පෙර ඒ සඳහා ක්‍රියාත්මක වීමට ඇත්තේ මාසයක් හෝ අඩුම අවුරුද්දක් වැනි කාලයක් පමණයි. එසේ වුණත් රාවණයක චන්ද්‍රිකාව යනු ශ්‍රී ලාංකීය අපට පුරාවෘතයක්. ඒ පෙන්눔 කළේ ශ්‍රී ලංකාවට වඩාත් විශාල හා සංවර්ධිත රටවල් සමග උරහිස් ගැටෙමින් සිටිය හැකි බවයි. විශ්වවිද්‍යාල අභ්‍යවකාශ කේන්ද්‍රීය වැඩසටහන් වැඩිපුර පිරිනැමීමට ආරම්භ වුණා කිව්වොත් නිවැරදි. උසස් පාසල් සිසුන් අභ්‍යවකාශ ඉංජිනේරුවන් වීමේ සිහින දකින්නට පටන් ගත්තා. බොහෝ දෙනා නොදන්නා කරුණක් තමයි මේ චන්ද්‍රිකාව සාර්ථකව යෙදවීමෙන් පසු ආතර් සී ක්ලාක් ආයතනයේට ඊමේල් දහස් ගණනක් ගලා ආවා. ඒ Tamanටත් කෙසේ මීට සම්බන්ධ විය හැකිද යන්න විමසමින්. ඒ වගේම ඊළඟ පරම්පරාවට උපදේශනය කිරීම සඳහා ස්වේච්ඡාවෙන් විශ්‍රාමික ඉංජිනේරුවන් පවා ඉදිරිපත් වුණා. එසේනම් අපේ අනාගතය මොන වගේ වේවිද? අපි අනාගතය විමසා බලමු. රාවණ එක ආරම්භය පමණයි. ශ්‍රී ලංකාව තවත් ඉදිරියට ඇස් යොමු කර තිබෙනවා. වඩාත් දියුණු ඡායාරූප ගැනීමේ හැකියාවන් සහ ඒකාබද්ධ කෘත්‍රිම බුද්ධි සැකසුම් සහිත වඩාත් උසස් අනුවාදනයක් වන රාවණ 2 සඳහා සැලසුම් දැනටමත් සිදුවෙමින් පවතිනවා. චන්ද්‍ර මෙහෙයුම් සහ ජාත්‍යන්තර අභ්‍යවකාශ ඒජන්සි සමග සහයෝගිතා පිළිබඳ රහස් කතා බහද පවතිනවා. මොරටුව සහ පේරාදෙණිය වැනි දේශීය විශ්වවිද්‍යාල දැන් ඊළඟ අභ්‍යවකාශ ඉංජිනේරුවන් පුහුණු කරමින් සිටිනවා. ඉතින් එම නිසා දිනක අපට අපගේම රොකට් කක්ෂගත කිරීමට හැකි වේවි. එක් කලෙක තම භූමියෙන් නිර්වචනය වූ ජාතියක් දැන් තාරකා අතර නම ලියා තිබෙනවා. ඔබ නොදැන සිටි මෙවැනි වටිනා දේවල් දැනගන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම කුඩා සීනුවේ බොත් අලුත් වීඩියෝ එකක් දාපු ගමන් ඔබට දැනගන්නටත් පුළුවන්.